මේ දවස්වල මුල් තැන උදෙන්ම හදන ප්‍රේම පෙට්ටියට. එහෙනම් අපි අඟහරුවාදා හදපු ප්‍රේම පෙට්ටියේ විස්තරෙත් බලමුද? පරිප්පු හදන විදිය පියවරෙන් පියවර පෙන්නුවේ නෑ ඔයාලා දන්න හින්දා. පරිප්පු එකට ඕන කලමනා දාලා ලිපෙන් තිබ්බා. රත් වෙන්න වතුර ටිකක් තියලා වතුර ටික රත් වෙද්දි ඒකට බණ්ඩක් කටික දැම්මා. වැඩි වෙලා නෙමෙයි විනාඩි 5ක් තඹ ගන්න. ඒ අතරේ පොඩි භාජනයකට කපාගත්තු ලුණු ටික එකතු කරලා ඊට පස්සේ චූටියට කපාගත්තු අවුමිරිස් කරල් දෙකක් දාලා පොඩියට කපපු තක්කාලි ගෙඩියකුත් දාලා ගම්මිරිස් කුඩු පොඩ්ඩයි ලුණු කුඩු පොඩ්ඩයි දෙහි උෂ වලින් පොඩ්ඩකුයි දාලා කලවම් කරලා පැත්තකින් තිබ්බා. මේක මේ හදාගත්තේ බණ්ඩක්ක සලාදේ හදාගන්න ඕන හින්දා. ඔන්න බණ්ඩක්ක ටික විනාඩි 5කට පස්සේ අරගෙන වතුර අයින් කරලා පැත්තකින් තියාගත්තා. පරිප්පු ටිකක් තැම්බිලා තිබ්බ හින්දා පරිප්පු වලට කිරි දාලා කලවම් කරලා ඊට පස්සේ මිරිස් කුඩු හැඳි දෙකක් දාලා හොඳට කලවම් කරා. මේකෙන් වෙනස්ම රසයක් පරිප්පු වලට එනවා. දුවන පුහුල් වෑංජනය හදාගන්න කලින් පොල් ටිකක් පෑන් එකට දාලා පොල් ටික රන්වන් පාට වෙනකන් කබලේ බැදගත්තා. ඒ අතරේ පෑන් එකට තෙල් ටිකක් දැම්මා. තෙල් ටික රත් වෙනකොට ඒකට චූටියට කපාගත්තු සුදු ලුණු ඉඟුරු රම්පේ කරපිංචා අවුමිරිස් පොඩියට කපාගත්තු ලුණු එකතු කරලා හොඳට තෙම්පරාදු කරා. තෙම්පරාදු සුවඳ එනකොට ඒකට මිරිස් කුඩු තේ හැඳි දෙකක් එකතු කරා. එකතු කරලා ඉවර වෙලා ඊට පස්සේ ආපහු හොඳට තෙම්පරාදුවේ කලවම් කරා. ඊට පස්සේ දුවන පුහුල් ටික එකතු කරේ. දුවන පුහුල් කියන්නේ උරු මස් වලට. දුවන පුහුල් හරි හුරතල් වචනයක් නිසායි මම ඒ නම කියන්නේ. ඊගාවට ගම්බිරිස් කුඩු වලින් තේ හැඳි 1යි කහ කුඩු වලින් තේ හැඳි කාලයි ලුණු කුඩු වලින් තේ හැඳි 1යි දාලා ආයෙම හොඳට කලවම් කරා. ඊටත් පස්සේ බැදපු 3-5 කුඩු වලින් තේ හැඳි දෙකක් එකතු කරලා ආයෙම හොඳට කලවම් කරලා විනාකිරි වලින් තේ හැඳි එකක් එකතු කරා. ඒකෙන් මස් මෙලෙක් වෙනවා වගේම ඇඹුලකුත් එකතු වෙනවා. ඊට පස්සේ වතුර කෝප්ප භාගයක් එකතු කරලා පියනෙන් පොඩ්ඩක් වහලා විනාඩි 15ක් විතර උයාගෙන ඊට පස්සේ පියන ඇරලා බොරේට එනකන් හොඳට උයා ගන්නවා මස් ටික. ඒ අතරේ මම බණ්ඩක්ක ටික කපලා ඒක දැම්මා අර හදාගත්තු සලාදෙට. ඊට පස්සේ හොඳට ඔක්කොම කලවම් කරා. මේ විදියට බණ්ඩක්ක සලාදේ හැදුවාම ගොඩාක් රසයි. ඔන්න මස් ටිකත් හරි. ඊට පස්සේ රන්වන් පාට වෙන්න කපලේ බැදගත්තු පොල් ටික එකතු කරන්නේ. මේ රෙසිපි එක මම මීට ගොඩ කාලෙකට කලින් කෑම පිටුවේ දාලා තියෙනවා. ඔයාලට මතක ඇති. මේ කළු පොල් ක්‍රමයට උයන විදිය නෙමෙයි. පොල් බැදලා අවසානෙට මස් එකට එකතු කරන විදිය. මේ ක්‍රමෙත් හරීම රසයි. මේ ක්‍රමයට හදනකොට අනිවාර්යෙන් පරිප්පු එක හරි හදන මොකක් හරි කිරි දාපු වෑංජනයක් හොද්දක් හිටින්න හදන්න ඕනේ. මොකද මස් එක වේලෙන්න හදන නිසා හොද්දක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා මේ මෙනු එක රසට කන්න නම්. ඔන්න ඉතින් ප්‍රේම පෙට්ටිය හදලා ඉවරයි. මේ දවස්වල ඉතින් ඔයාලට බලන්න වෙන්නේ ප්‍රේම පෙට්ටි හදන විදිය තමයි. මම හිතනවා ඒක ඔයගලන්ට කම්මැලි නැතුව ඇති කියලා. ගොඩක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි මට දෙන ආදරේටයි.